වාතය එළියට යන්නේ නැති වෙන්න පොඩි හරි සිදුරක් තිබ්බොත් වාතය එළියට ගියොත් වැඩි සාර්ථක වෙන්නේ නැහැ. ඔයා මීට වැඩි ලොකු භාජනයක ගෑස් හදා ගන්න ඕන. මීට වැඩි උපක්‍රමයක් යොදා ගන්න සීල් කරගන්න. මම මුඩි දෙකේම ග්ලූ ගන් පාරක් දාලා වාතය එළියට යන්නේ නැති වෙන්න සීල් කරගත්තා. අපි ඊළඟට මේකට ගොම හරි ඉදුණු පළතුරු එළවලු කුණුච්ච පළතුරු ඒවා දාලා අපි මේක හදාගමු. ඊට පස්සේ මේකට වතුර පුරවා ගන්න තියෙන්නේ. ගයිස් ඔයාලට බලා ගන්න කොහොමද ලොකු බෝතලයට ගොමයි වතුර එකතු කරලා ආවණයක් හදාගෙන දිනවා. මේකේ තමයි අපේ ගෑස් එක හැදෙන්නේ. මේ බෝතලයට වතුර දාගෙන දිනවා. මේ භාජනයෙන් එන ගෑස් එක මේ බටේ දිගේ ඇවිල්ලා මේ වතුරේකට දානවා. ඊට පස්සේ මේ වතුරේකින් තියෙන අපද්‍රව්‍ය ඔක්කොම පිරිසිදු කරලා තමයි එළියට පිරිසිදු වාතයක් විදිහට එළියට ගන්න. ඊට පස්සේ මේකෙන් උඩට එන පිරිසිදු වාතය නැත්නම් ගෑස් එක අපි එළියට අරන් දැල්වතු කර ගන්නවා. ගයිස් මේක අපි දැන් දවස් 3-4ක් තියන්න ඕනේ පරණ වෙන්න. අපි ඊට පස්සේ බලමු දවස් 3-4කින් වැඩේ කොහොමද වෙන්නේ කියලා. ගයිස් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් දවස් 4ක් විතර මේක තියාගත්තා. මේකේ වතුර මුළු දානවා. ඒතකොට මේකෙන් එන වාතය තමයි මේකෙන් මුළු දාන ගමන් උඩට පිට වෙන්නේ. ඒතකොට අපි දැන් තියෙන්නේ මේක පත්තු කරගන්න විතරයි. මම මේක ගැන අයි පාරක් පැහැදිලි කරගන්නම්. මේකේ තමයි අපි ගොම හරි ඉදුණු පළතුරු කුණු වෙච්ච පළතුරු එළවලු දාලා ගෑස් එක හදාගන්නේ. ඒතකොට මේකෙන් හැදෙන ගෑස් එක මේ බටේ දිගේ මේක තුඩට ගන්නවා. ඒතකොට මේ බටේ යටම දාන්න ඕනේ. ඒතකොට එන වාතය එතනින් ඇවිල්ලා ලෝඩ් වෙනවා. ඒතකොට එන වාතය අපද්‍රව්‍ය කිසි දෙයක් නැහැ. ඒතකොට අපිට කිසිම ගඳක් නැහැ, දුර්ගන්ධයක් නැහැ. ඒක තමයි මේ ක්‍රියාවලියදී වෙන්නේ. ඒතකොට ඔයාලා බලන ගන්න පුළුවන් මේකෙන් හොඳට වාතය එළියට පිට වෙනවා මුළු දාන ගමන්. ලොකු එකක් හදා ගන්න ඕන අනිවාර්යෙන් කියන්න ඕනේ. මේකේ තව යුනිට් එකක් ගහන්න මේ යටින් ගහලා බට්ලයින් එකක් ගහලා ඒකට පිට වෙන්නේ. ඒ කියන්නේ මේකේ වාතය තද වුණොත් පිට වෙන ක්‍රමයක් තියෙන්න ඕනේ. මේකේ මේ ද්‍රාවණයේ ඒ විදිහට මොකක් හරි බට්ලයින් නැහැ. ගහගන්න ඒක මම ඊළඟ වීඩියෝ එකෙන් කොහොමද කරන්නේ කියලා දෙන්න. අපි දැනට දැල්ලපත් වෙනවද කියලා බලමු. කොහොමද පත් වෙනවද කියලා try කරලා බලමු. ඔයාලා බලා ගන්න පුළුවන් දැල්ලපත් වෙනවා. සුපිරි දැල්ලක් හැදිලා තියෙනවා. මේක පිරිසුදුයි, කිසිම ගඳක් නැහැ. ඔයාලට මේ තාක්ෂණයෙන් ලොකු මීට වැඩි ලොකු දෙයක් වුණත් කරන්න පුළුවන්. බය නැතුව ලොකු බයෝගෑස් එකක් හදා ගන්න ඕන නම් අනිවාර්යෙන්ම මාව follow කරන්න, මාව subscribe කරන්න. මම අනිවාර්යෙන්ම මේ ගෑස් පැෂන් එක ස්ථිර විසඳුමක් දෙනවා තව වීඩියෝ දෙකකින්. මොකද මමත් මේවා හරිද හරි ක්‍රමද නිවැරදි ක්‍රමද මේවා ගත නැති කරන්නේ කොහොමද මේක මොකක් හරි ස්පීඩ් එක වැඩි වෙලා පුපුරන්න වගේ આવොත් ඒක කොහොමද පාලනය කරගන්නේ ඒ වගේ දේවල් හොයලා බලලා තමයි මේ වැඩේ කරන්නේ. එහෙනම් අනිවාර්යෙන්ම මාව follow කරන්න, මාව subscribe කරන්න. ඒ වගේ තව විශේෂ දෙයක් කියන්න ඕන ගොඩක් කට්ටිය මට බැලලා තිබ්බා මගේ වීඩියෝ වැඩක් නැහැ කියලා. මගේ වීඩියෝ බලන කට්ටිය දන්නවා කොහොමද මගේ වීඩියෝ කියලා. අනිවාර්යෙන්ම මාව follow කරලා සෙට් වෙන්න. එහෙනම් ජය වේවා. ආහා